ගොඩක් කට්ටිය මේ රෝල්ස් හදන, එලෝ රොටි හදන, පරාට හදන, පිටරට හදන වීඩියෝ ඉල්ලලා දුන්නා මම එකින් එක දාන්න මට වැඩ මේ දවස් ටික පොඩ වැඩ වැඩි ඒ නිසා තමයි මට දාගන්න බැරුනේ. මම නිකන් හිතුණා පොඩි වීඩියෝයක් දාන්න රෝල්ස් හදන වීඩියෝයක්. මේක නෙමෙයි මම හරියට මේකේ ගෝතම්බ රොටි ලේන්සුව ගහලා ඔක්කොම කරන හැටි මම වීඩියෝයක් දාන්න පස්සේ දැන් මට හිතුණා පොඩි වීඩියෝ කැල්ලක් දාන්න. මට වීඩියෝ දාගන්න බැරුණා වැඩත් එක්ක. අපි විතර රෝස්ට් එකක් හදලා බලමු. පටි ටික තියාගන්න මේ පටි වලට පටි ගහ ගන්න විදිහ ඔක්කොම මම කියලා දෙන්නම්. දැන් මම නිකන් මේ රෝල්ස් එක නවා ගන්න හැටි මම වීඩියෝ එකක් කරන්න උතුම්. අලකාර ටික තියාගත්ත හන්දක් අරගෙන මේකට කොච්චි ටිකක් දාලා ගම්බිරිස් ටිකක් දාලා ගත්තා නම් අලකාරියට පට්ටරහයි. විතරේ ඉතින් හතරට කපනවා. මේකේ පාන් පිටිය තවර ගන්න ඕනේ මේ දැන් ෆ්‍රෙෂ් පිටම ගෝතම්බ රොටි නේ මේක නිකම්ම නවා ගන්න පුළුවන්. මේ අගිස්ස අරගෙන මෙතන අල්ලගත්ත මේව තියාගෙන මේ ගානට මේ අගිස්ස මේ පැත්තේ කෙරවලට අල්ලනවා. ඉතලා මෙතන අතින් තද කරන්නේ පොඩ්ඩක් මේ කෙරවල මෙතන කෙරවලට ගන්නවා. මෙතන කෙරවල ත්‍රිකෝණ හැටි තෙන්ට ගත්තා. ඊට පස්සේ නිකම්ම මේක යනවා.